සනී ලියෝ ගෙනල්ලා තියන්න පොර එකටම කනවා. පාර්ලිමේන්තුවේ විතරයි මන්ත්‍රී ඇඳට ආවම උණුත් බඩුකාරේ. අයි මන්ත්‍රීත් එක්ක නිදා මන්ත්‍රීවරු දෙන්න තුන් දෙනෙක් එක ඉඳලා තියෙනවා. එනන්ට මන්ත්‍රීලා ඉස්සල්ලාම බඩ අඩු කරගන්න. ඔයාලගේ බඩ ලොකුයි. ඉතින් ගෑනුන්ට කරන්නත් සමහර මන්ත්‍රීවරුන්ට බෑ හරි චූටි. මට කරන්න දෙයක් නැහැ. ඒක ඇත්ත මට ෆීල් වෙලා. ඇයිනවද දන්නේ නැහැ. ඇයිනවද? ඒ සාමාන්‍ය කිව්වකෝ. දැන් කොල්ල මාවට කිස් කරලා මම ෆීල් වෙලා දැන් එහෙම ෆීලිං නැහැ. බට් ඒ ෆීල් වෙච්ච ගතිය පෙන්වන්න පුළුවන්. සෝ ඒක තමයි රංගපෑම. සෝ මීට වඩා චූට්ට ගැද්දි ඊට වඩා හොඳ හඬක් දෙන්නද? ඔන්න වගේ දෙන්න බලන්න. ඒක තමයි ඇත්තටම ෆෝන් ඉන්ඩස්ට්‍රි එකකත් වෙන්නේ. ඒ අවශ්‍ය තැනේදී අවශ්‍යම දේ කරලා වෙන්න නේද? හමක් නැද්ද නැහැ. සමහර රාණ්ඩ මං ඇඳපු පෑන්ටිත් විකුණලා තියෙනවා. රුපියල් 5000 කියලා. So ඒ තරම් මිනිස්සු ස්පෙෂලි පෑන්ටි වෙනමයි බ්‍රාස් වෙනමයි. සමහර යාළුවා ඇවිල්ලා මට සල්ලි දීලා ඒක හොදලා යන කට්ටියක් තියෙනවා. කෙරුන්නේ අදාළ නැති දේවල් තියෙනවා. බේවැල් එහෙම වගේ. වේවැල් තියෙනවා. තව පොඩි සෙල්ලම් බඩු වගේක් තියෙනවා. මෙහෙමයි. ඒක ඇවිල්ලා අපේ මිනිස්සු දැන් කැටගරිස් තියෙනවා. දැන් කියමුකෝ ඒ කාලේ හිටියේ නෑ මේ. ඒ කාලේ හිටිය අතරම මේ රජකාලි ගත්තොත් අන්තපුරේ කරේ රජ කරේ මේ ඔක්කොම මොකටද මම බෑ කියන්නේ. ගොඩක් හොඳට විඳින්න නම් ෆෝන් ඉන්ඩස්ට්‍රි එකට යන්න ඕනේ. ටිකක් සයිස් ඒවා තියෙන්නේ එතනයි. ඒක නම් මට කියන්න බෑ. ඒ ඇඟිලිත් මදි. කෙස් ගානට නම් කියන්න බෑ. බොරු කියන්න එච්චර නම් මට කරන්න බෑ. අපේ කොමගේ තියෙන මෙච්චර සයිස් මට ඒ සයිස් නම් මදි. සුදු දොඩොල් වලට වඩා කළුව රහයිනේ. කොහොමත් ඉතින් කනවනේ. ක්ලයින්ට් කෙනෙක් ආවා පෑන්ටි බ්‍රා ඇඳගෙන කියලා. සෝ ඒ සමහර ඒගොල්ලන් කැමති මගේ මං සැලුන් එකේ නෙමෙයි මං පිට ගෙනියලා කරන්නේ ස්ලේව් ෆෙන්ඩම් BDSM ඒ වගේ ට්‍රීට්මන්ට් පරුවලේ ඇවිල්ලා ගෑණියෙක්ගේ ලස්සන බලන්නත් බෑ රහ බලන්නත් බෑ. එලි පිට කරොත් තමයි ඔක්කොම රහ and ලස්සන. මම කෙනාව බලලා තමයි සෙට් කරන්නේ. එතන ලොකු පොඩි වෙනසකුත් තියෙනවානේ. එතන සල්ලි දෙනවයි කියලා තියෙන්නේ තවත් මේ ලංකාවට ඇවිල්ලා ෆෝන් ඉන්ඩස්ට්‍රි. ඒ කියන්නේ ඒක වෙනම කලාවක් ඒක ඇවිල්ලා කියන්නේ ඒකටම හරියන ධෛර්යය ගන්නවා කියන්නේ. එඩිටර් කට්ටියට පුළුවන් ඉන්කම් එකක් හොඳ ගේන්න. ඔව්. ඒකකොට ලංකාවේ එකක් කියද්දි ගොඩක් ඔය දූෂණ කොරෙන් ගිහලා වෙබ්සයිට් ගිහලා බලලා ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒක පොත් මාටින් ඉෂු වුණත් මගේ ප්‍රොෆෙසර්ස් බලලා ගොඩක් කියනවා. ඒ කියන්නේ ලංකාව තුළ ඕපන්ලි ගණිකාවක් කියලා දුන්න එකම කෙනා තමයි ඔබ. ඔහු මුචිත සීන් කියන්නේ. ගණිකාව මම එදිනදා විදිහට කැමති නෑ. તો මගේ يعني මොන දේ يعني මම කරන්නේ කියන්නේ කලාවක් කිව්වොත් ඒ අඬ ගහන ඔයත් එක්ක නියුස් මේ කරමු මේ ප්‍රයිසස් කියලා. සමහරවිට ලක්ෂ එකම